Hi guys, welcome back to our channel. ඔන්න අදත් අපි ආව ලස්සන vlog එකක් අරගෙන. බලන්නකෝ අපි යන වෙලාවෙම අහසේ ලස්සන පාට. ඉතින් අපි ඊයේ දවල්ුත් බලාගෙන මේ යන්නේ මගින් යන ගමන් මල් ටිකකුත් කඩාගෙන තමයි ගියේ. මගේ voice එක නම් චුට්ටක් upset. මොකද මට චුට්ටක් සනීප නැහැ. චුට්ටක් එක ගණන් ගන්න එපා. ඊට පස්සේ අපි මගිනුත් මල් ටික කඩාගෙන මධ්‍ය අඩුපාඩු ටිකත් මල් පහන් හඳුන්කුරු ඒ ටිකත් අපි එතනට ගිහිල්ලා ගත්තා. අද නම් අපි යන්නේ හැමෝම වගේ දන්න තැනකට. කොළඹ තමයි. කොළඹ අවටම තියෙන ලස්සන පන්සලකට. මේක නම් මේ බුදු පිළිම වහන්සේ දැක්ක ගමන්ම හැමෝම අඳුරනවත් ඇති අපි මේ කොහෙටද ආවේ කියලා. ඉතින් හරිම ලස්සන පන්සලකට තමයි අපි අද ආවේ. අපි අද ආවේ දෙව්රම් වෙහෙර පන්සලට. ඉතින් ඔයගොල්ලොත් කලින් ඇවිල්ලා ඇතිනේ මෙතනට. ඉතින් හරිම ලස්සන පන්සලක්. ඉතින් පොඩි කාලේ ආවට පස්සේ තමයි මමත් අද ආවේ. අමත් එහෙම තමයි. ඒ කියන්නේ සෑහෙන කාලයකට පස්සේ තමයි අපි මේ පන්සලට ආවේ. ඉතින් ආවට එදා ටිකක් සෙනග. එදා කියන්නේ අද දවසේ ගොඩක් සෙනග. මොකද පොය දවස නිසා. ඒ වුණාට අපිට හිතේ හැටියට බුදුන් වඳින්න අපේ දේවල් කරගන්න හොඳට ඉඩකඩ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගිහිල්ලා මල් පූජා කරා. මුලින්ම අපි චෛත්‍යයට මල් පූජා කරා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම ගිහිල්ලා බෝධීන් වහන්සේට මල් පූජා කරා. ඊට පස්සේ මේ තියෙන්නේ මම මල් පූජා කරනවා. ඉතින් ඒ වගේ අපි දෙන්නත් එක්කම එකතු වෙලා බෝධීන් වහන්සේට මල් පූජා කරලා ඊට පස්සේ අපි දෙන්න බෝධීන් වහන්සේව පැන් වලින් නෑවුවා. ඉතින් හැම වීඩියෝ එකක්ම වගේ නම් අපිට ගන්න බැරි වුණා. මොකද එදා සෙනගත් වැඩි අපි දෙන්න විතරයි ගියේ. ඉතින් ඒක නිසා ලොකුවටම වීඩියෝස් කරගන්නත් බෑ. මොකද කොහොමත් පන්සලක් ඇතුලේ ලොකුවටම වීඩියෝස් කරන්නත් බැහැනේ. අපිට පුළුවන් විදියට අපි චූටි ක්ලිප් ටිකක් ගත්තා. හැබැයි අපි ඊළඟ පාරේ ගියොත් මීට වඩා ටිකක් අරගෙන එන්නම්. මොකද මේ පන්සල ඇතුලේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලෝ ඇවිල්ලාම බලන්න හරිම ලස්සන හරිම නිස්කලංක පන්සලක් තමයි මේක. අපි හිතනවට වඩා ගොඩක් දේවල් තියෙනවා බලන්න. අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා දැනගන්න. ඇත්තටම හරිම ලස්සනයි. හරිම නිදහස් පරිසරයක්. අපි මොන ප්‍රශ්නයක් ඔළුවේ තියාගෙන ගියත් ඕනම කෙනෙක් තමන්ගේ ආගමට අනුව ඒ ආගම අදහද්දී ඇත්තටම අපේ හිත නිදහස් වෙනවා. ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නයක් වෙලා අපි පන්සලකට පල්ලියකට ඕනම තැනකට ගියොත් තමන්ගේ ආගමට අනුව අපේ හිත නිවෙනවනේ. ඉතින් ඒක හැමෝටම පොදු දෙයක්. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා බුදු කුටියට. එතනටත් ගිහිල්ලා අපි මල් පූජා කරලා ආවා. ඉතින් මං කිව්වේ එදා ටිකක් සෙනග ටිකක් නෙමෙයි ගොඩක් සෙනග හිටියා. ඔය පේනවත් ඇතිනේ. ගොඩක් සෙනගත් ඉන්නවා. ඒ වුණත් අපිට අපේ හිතේ නිදහසෙන් වැඳ ගන්න ඇත්තටම ඉඩකඩ තියෙනවා. මොකද අපි හිතනවට වඩා ගොඩාක් නිස්කලංකයි පන්සල. ඒ කියන්නේ කොච්චර සෙනග හිටියත් අපිට ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ඕනම කෙනෙක්ට එහෙම තමයි. එහෙම ඇති මම හිතනවා. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලාම ඒක විඳලා බලන්න. ඉතින් අපිට නම් එදා දවස පුදුම ඒ කියන්නේ අපි හවස තමයි පිටත් උනේත් පන්සලට එන්න. ඒ වුණාට අපිට හවස ආව වුණත් එදා දවස හරිම කාම් එකේ ගෙවිලා ගියා. ඒක නිසා මම හිතන්නේ අපිට ඕන මෙහෙම දෙයක්ත් අපේ ජීවිතයට ලැබෙන්න ඕනේ. එහෙම ලැබෙද්දි තමයි අපේ ජීවිතය අපේ සතුට අපිට තවත් ලස්සනට යන්න පුළුවන් ගමනක් හදාගන්න පුළුවන්. ඒ හැමදේම ලැබෙන්නේ මම හිතන විදිහ මම දන්නේ නැහැ ඔයගලන්ටත් ඒ වගේ වෙන්න ඇති. ඉතින් අපි දෙන්න එදා හවස් වරුවම ගැව්වේ මේ විදිහට තමයි පන්සලට ගිහිල්ලා. ඉතින් අපි වැඳලා ඊට පස්සේ අපි ගියා පහන් පත්තු කරන්න. ඉතින් අපි දෙන්නත් එක්ක පහන් පත්තු කරා. පහන් පත්තු කරන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් එතකොට අර අපි හිර වෙලා එහෙම පහන් පත්තු කරන්න ඕනෙත් නැහැ. ලොකුවටම ඉඩකඩක් තියෙන කොච්චර සෙනග හිටියත් අපිට පහන් පත්තු කරලා අපිට ඕන විදියට වඳින්න කරන්න. ඉතින් ඔයගලන්ට පේනවත් ඇති මේ වීඩියෝස් වලින් එහෙම දේවල් එහෙම කොච්චර ඉඩකඩ තියෙනවද කියලා. ඊට පස්සේ අම්මා ගියා හඳුන් කූරු පත්තු කරන්න. ඉතින් හඳුන් කූරු පත්තු කරන්නත් ඒ තැන් තිබුණා. ඒ වගේම තමයි
වැලිමලුවෙත් එක ස්ථානයක තිබුණා හඳුන් කූරු ගහන්න තැනකුත්. මේ අම්මා යන්නෙත් එතනටම තමයි. ගොඩක් සෙනග එතනත් හඳුන් කූරු පත්තු කරලා තිබුණා. හරිම ලස්සනයි. හරිම පරිස්සමෙන් තමයි ඉතින් ඒ හැම දෙයක්ම කරන්නේ. මොකද කවුරුත් එතනින් එහෙම ඇවිදගෙන කරගෙන ලොකුවට යන්නේ නැහැ. මොකද එතන පේනවා කොහොමත් පේන්න තමයි තියලා තියෙන ලස්සනට. ඉතින් ඒ විදිහට තමයි අපේ එදා දවස ගෙවුනේ. ඉතින් ඊට පස්සේ අපි බුදුන් වැඳලා පහන් පත්තු කරලා හැමදේම කරලා ඉවර වෙලා අපි දෙන්න ගියා චුට්ටක් පන්සල වටේ ඇවිදින්න. මොකද මේ පන්සල ඇතුලේ බලන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද අපිට ඒ ටයිම් එකත් මදි වුණා එදා දවසේ ඒවා බලන්න. අනිවාර්යෙන්ම අපි ආයෙත් දවසක යන්න හිතන් ඉන්නවා. මොකද ගොඩක් දේවල් තියෙනවා අපි නොදන්න අපිට දකින්න ආස ගොඩක් දේවල්. ඉතින් අපි හිතාගෙන ඉන්නවා ආයෙත් දවසක යන්න. ඉතින් එහෙම වෙද්දි ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. කොච්චර ලස්සනයිද කොච්චර දේවල් දැනගන්න තියෙනවද. එහෙම මොකද කොළඹ පන්සලක් ඇතුලේ ඇත්තටම හරිම ලස්සන විදිහට ඒ හැමදේම නිර්මාණය වෙලා තියෙනවා. බලන්නකො ඉස්සරහට තියෙනවා මේ සැතපෙළ පිළිම වහන්සේ. ඇත්තටම හරිම ලස්සනට ඒ සැතපෙළ පිළිම වහන්සේව නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම සමාධි පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඇත්තටම මේ බුදු පිළිම වහන්සේලා හරිම ලස්සන විදිහට තමයි නිර්මාණය කරලා තිබ්බෙත්. ඉතින් අපි එහෙම දැකලා එහෙම වඳිද්දිත් ඇත්තටම අපේ හිත නිවෙනවා. එවලෙම වගේ පිරිතක්ද කොහෙද තියෙනවා. ඒකට හාමුදුරුවෝ කොහොම වැඩන්නේ. අපි ඉතින් පැත්තකට වෙලා චුට්ටක් ඒකට බලන් හිටියා. අපි ඒ පෙරහැරත් බලලා ඒ කියන්නේ හාමුදුරුවෝ වඩම්මනවා ඒ පෙරහැරත් බලලා අපි ගියා ඊට පස්සේ ධාතු මන්දිරයට. ධාතු මන්දිරයට ගියා. මොකද ඒක ඇතුළේ නම් ලොකුවටම වීඩියෝස් ගත්තේ නෑ අපි. ඇතුළේ හරියම විතරයි එතනින් ඇතුළට තව යන්න තියෙනවා. අපි ඒ ටික වීඩියෝස් ගත්තේ නෑ. ඇතුළට යද්දිම හාමුදුරන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එතනින් පිරිත් පැන් දෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ධාතුන් වහන්සේ බලලා වැඳලා එන්න. එහෙම මෙද්දී අපිට පිරිත් නූල් හම්බ වෙනවා. ඉතින් අපි පිරිත් නූලුත් අරගෙන එළියට ආවා. ඉතින් එහෙමම අපි පිටත් වුණා ආයේ. මට සනීප නැතුව හිටියා කියලා කිව්වනේ මම. ඉතින් ඒක නිසා මට දැවිල්ලට මොන හරි කන්න ඕනි කියලා හිතුණා. ඒක නිසා අමාමාව එක්කන් ආවා. මොකද අපි ස්ට්‍රීට් ෆුඩ් කන තැනක් තියෙනවා මහරගම. එතනින් සැර කොත්තුවක් අරන් දෙන්න තමයි එක්කන් ආවේ. මොකද එතන කොත්තු සැරයි. පොඩක් මොකද හිතන්න එපා. මොකද ඒක අපේ ආසාව. ඉතින් ස්ට්‍රීට් ෆුඩ් එකෙන් එහෙම කන්නත් පොඩි ආසාවල් තියෙනවා අපිට. ඉතින් එතනට ගියා. එතනට ගියාට උනාට එතන ඒ වෙලාවේ කොත්තු නෑ කිව්වා. ඉතින් අපි දෙන්න එතනින් ආවා. එතනින් ඇවිල්ලා අපි දෙන්න ලාෆ් එකටත් ගියා. ලාෆ් එකට ගියා. එතනින් අපිට බොන්න මොන හරි ගන්න. ඒකත් අරගෙන එහෙමම අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා. මොකද එතකොටත් රෑ 8යි ගාණක්. ඉතින් අමාමාව දාලා යන්නත් ඕනේ නිසා අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා.
ඒ විදිහට තමයි අපේ එදා දවස ගෙවුනේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයගොල්ලෝ කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching. Bye bye.